මීට වැඩිය හොඳයි. හායි යාළුවනේ ඔයාලටත් එකතු වෙලා ඉන්නේ ඩීඑන් vlog YouTube channel එකේ. එහෙනම් මම අද ගෙනල්ලා තියෙනවා අපේ ස්පෙෂල් Q&A වීඩියෝ එක 2K ස්පෙෂල් වලට. මේ ඉතින් වැඩි කතා නැතුව ඉක්මනට මේ කමෙන්ට් බලන්න යමු. එකටම දාලා තියෙනවා නිසන්දි අමාය කියලා එක්කෙනෙක් කන්ග්‍රැචුලේෂන් කියලා. thank you. සම්පූර්ණම අහලා තියෙනවා. සම්පූර්ණම තමයි වන්නකුළු සූරිය ඩිහෙන් ඩිමාෂ පෙරේරා. එතකොට YouTube කරන්න හේතුව කියන්නේ එහෙම හේතුවක් නැහැ. ඉතින් මේ මන් ඩ්‍රම්ස් තමයි ගහුවේ. දැන් තමයි vlog කරන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ආසාවට වගේ තමයි කරන්නේ. එහෙම ලොකුම හේතුවක් නැහැ. ඒක වයස අවුරුදු 15. එතකොට කීය වසරේද ඉන්නේ කියලා අහලා තියෙනවා. 10 වසරේ ඉන්නේ. එතකොට මෙච්චර තමයි ඉතින් තියෙන්නේ. අහන්න අනිවාර්යෙන් උත්තර ඕනේ. මගේ නමත් කියලා කියන්න. ඔයාගේ නම කිව්වා නිසන්දි අමායා. thank you එහෙනම් Q&A post එකට මගෙන් ප්‍රශ්න අහලා තිබ්බට. ඒකට ඊළඟට අපේ ආදිත්‍ය ෆර්නෑන්ඩෝ අහලා තියෙනවා මචන් උඹට කෙල්ලෙක් ඉන්නවද කියලා. තාම නම් කෙල්ලෙක් නෑ ඉතින්. ඉස්සරහට බලන්න. very good. අලුතෙන් ආපු සින්දුවකට cover එකකුත් ඕනේ. දැන් නම් drum cover දාන්නේ නෑ. මේ vlogs තමයි දාන්නේ. cover කියන්නේ copyright ප්‍රශ්නේ නෑනේ. ඒකින්ද තමයි මම ඒක නැවැත්තුවේ. vlogs ඊට වඩා හොඳයි කියලා හිතුවා. ගොඩක් අය drum covers මේ බලන්නේ මේ sound එකක් ටිකක් අවුල් හින්දා. මම අහගත්තේ මේව මනනවා නෙබොක් වැඩියෙන් vlog බලනවා. අපි අනිත් එක්කෙනාගේ කමෙන්ට් එකට යමු. වීඩියෝද කියලා අපේ අහලා තියෙනවා. ඔහොම ඉන්න නම බලන්න. නම නම් ඇඩ් නේම් එක නම් වීඩියෝද කියලා. සබ්ස්ක්‍රයිබර්ස් 155ක් ඉන්න එකේ මේ ඒකේන දාලා තියෙන කෙල්ලෙක් ඉන්නවාද කියලා. කෙල්ලෙක් නම් තාම නෑ. ඉස්සෙල්ලා කිව්ව එක තමයි. ඉතින් දැම්ම නම් වැඩක් නෑ කියලා මේ ඉස්සරහට බලමු. දැම්ම පොඩි වැඩි. මීට වැඩිය හොඳයි. SN Music ජීවන් අහලා තියෙනවා. ඔයා YouTube මුලින්ම පටන් ගන්න ඕනේ කියලා හිතුවේ ඇයි? ඒක ඉස්සෙල්ලා කිව්වා. විශාල කරදරයක් වුණා නෙමෙයි. එහෙම ලොකු හේතුවක් නෑ ඉතින්. අර ආසාවට වගේ තමයි කරන්නේ. ලොකුම පටන් ගන්න ඕනේ කියලා හිතුවේ කියන්නේ ලොකුම හේතුවක් නෑ. නිකන් කරන්නේ. ඔයා කැමතිම vlog channel එක මොකද්ද? සාමාන්‍ය vlog channels ගොඩක් තියෙනවා. කවුද? අපේ සහස් vlog ඉන්නවා. හේෂාන් vlog ඉන්නවා. Days of Fashion ඉන්නවා. මේකෙන් අහන්නේ ඔයා කැමතිම vlog channel එක මොකක්ද කියන්නේ? මං ගොඩක්ම බලන්නේ මේ හේෂාන් vlog ගේ වීඩියෝස් තමයි. හේෂාන් vlog එයා තමයි. එතකොට ඔයා දැන් පාවිච්චි කරන ෆෝන් එකේ වර්ගය මොකක්ද? ෆෝන් එකේ වර්ගේ Huawei. දැන් මේ ඔය වීඩියෝ වෙන්නෙත් මේ ඒකෙන් තමයි. මේ අම්මගේ එක. එතකොට ඔයා ගේම් ගහන. මං ගේම් නම් ගහන්නේ අර මේ අර ඩයලොග් එකේ තියෙන්නේ මේ ඩේටා ගන්න ගේම් එක මෙගා රන් එක. ඒක තමයි ගහන්නේ ඉතින්. එහෙම FIFA ඒවා නම් ගන්න නැහැ. ඔය ඩේටා ගන්න එක තමයි ගහන්නේ. මම ඒ ගහනවා. මෙගා රන් එක ඩයලොග් එක. එතකොට විශේ කොල්ලා කියලා එක්කෙනා අහලා තියෙනවා වයස කීයද කියලා. වයස 15යි. එතකොට අපේ දෙවිදුන් රොඩ්රිගෝ එනෝෂ් අහලා තියෙනවා ඔයාගේ ෆුල් නේම් එක මොකද්ද? ෆුල් නේම් එක වන්නකුළු සූරිය ඩීඑන් ඩිමාෂ පෙරේරා කිව්වා එක. තව ඔයාගේ මල්ලිත් එක්ක කරපු හොඳම වැඩේ මොකක්ද? දන්නවනේ ඉතින් හොඳම වැඩ නැහැනේ. දැන් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් පුදුම වදයක් දෙන්නේ. හරිද? දැන් ඔය රෙකෝඩින් එක ඔය තුන්වෙනි පාරටද කොහෙද ගන්නෙ? හරිද? නෑ දෙවෙනි පාර. පුදුම වදයක් දෙන්නේ. ඔය පුටුවත් මේ ඇඩි කරලා තියෙන්නේ. මම දැන් අත් කරේ නෑ. වැඩක් නෑ නත් කළාට. හොඳම වැඩක් කියන්නේ හොඳම වැඩක් නැහැ ඉතින්. නරක වැඩක් නෑ. වද දෙනවා. ඒක එච්චර තමයි ඉන්නේ. තව ඔයා ඉස්කෝල් එකේ ළමයෙක් එක්ක ගහගෙන තියනවාද? එයාගේ ඉස්කෝලේ ළමයෙක් එක්ක ගහන්න බෑ. මේ ඉස්කෝලෙන් අස් කරනවා. කාත් එක්කද වෙච්ච දේ කියන්න. මං කාත් එක්කත් ගහගන්නේ නැහැ සාමාන්‍යයෙන්. ගහගත්තොත් ඔය ප්‍රින්සිපල්ලා ගාවට යනවනේ. මං එහෙම වැඩි කැමති නෑ. කාත් එක්කත් ගහගන්න යන්නේ නැහැ. ෂේපේ ඉන්නවා ඉතින්. තව ඊට පස්සේ එයාම අහලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ ඔයාගේ ආසම vlogger කවුද? vlogger හේෂාන් vlog. එතකොට congratulations for 2K subs Dihen brother. thank you. එතකොට ඩීප් ප්‍රොඩක්ෂන් කියන්නේ අපේ කවුද? ඉඳුවර vlog. එයා
ඉඳුර මල්ලි අහලා තියෙනවා නම ගම වයස නම වන්නකොළ සූරිය ඩිහෙන්ටි මාච පෙරේරා කිව්වා. එතකොට ගම මං ඉන්නේ වෙන්නප්පුවේ මේ මෙතන කටුනේ තමයි ඉන්නේ කොහොම හරි වෙන්නප්පුවේ තමයි ඉන්නේ. එතකොට වයස අවුරුදු 15යි. මල්ලිගේ වයස එයාට අවුරුදු කීයද? ඔයාට කීයද? 8යි. 8යිලු. එයාට අවුරුදු 8යි. එතකොට අම්මගේ වයස අම්මගේ කීයද? මේ අවුරුද්දට 38යි නේ. නෑ 37යි. මම මේ කලින් vlog එකක් දාලා තිබ්බා අම්මගේ 37 වෙනි බර්ත්ඩේ එක කියලා. මේ නැත්තම් දන්නේ උපන්දිනේ. මම ඒකත් අහලා තමයි vlog එකට දැම්මේ. ඔයාලා බලන්න එක මේ බලලා නැත්තම් මම end screen එකේ දාන්න. තව තාත්තගේ වයස. ඇත්තටම කිව්වොත් තාත්තගේ වයස මට සැටිස් නෑ. කොහමද මම හිතන්නේ 42ක් හරි 43ක් හරි එන්නද 42ක් වගේ මං හිතන්නේ. ඕ 42ක් තමයි. එතකොට තාත්තගේ වයස වීඩියෝ කරන්නේ මොකෙන්ද? වීඩියෝ කරන්නේ Huawei Y62 එකෙන් ඔය රෙකෝඩ් එකෙන් එකෙන් තමයි ටිකක් කොල්ලි අඩුයිනේ. මේ එතකොට ඊට පස්සේ එක්කෙනා අහලා තියෙනවා නිතින දිනුසර අහලා තියෙනවා ෆෝන් එකේ වර්ගේ කිව්වා Huawei Y62 ඕල්ඩ් එකක් ටිකක් 2018 වෙන්න ඕන. ආවේ ඕක. තව එයා අහලා තියෙනවා වීඩියෝ කරන්නේ මොකෙන්ද? ෆෝන් එකේ වර්ගේ Huawei වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්. එතකොට පන්තිය කීයද? අපේ සාමාන්‍ය පන්තියේ මේක නම් දෙන්නේ නැහැ. ඇවරේජ් එක දෙනවා ටෝටල් මාර්ක් එක දෙනවා මේ ඉස්සර නම් දුන්න දැන් දෙන්නේ නැහැ. මේ යන්නේ අන්තිමට 7ද කොහෙද දුන්නේ 8 9 10 ඊට පස්සේ දුන්නේ නැහැ. ඊට පස්සේ අමාලි පෙරේරා දාලා තියෙනවා කංග්‍රැචුලේෂන්ස් කියලා. thank you. එතකොට හංසන ටෙක් දාලා තියෙනවා හංසන ටෙක් 23 මගේ එකත් සබ් කරන්න කියන්න කට්ටියට. ඔයාගේ මොකද channel එක? හංසන ටෙක් කියලා සබ් 1000 පැනපු channel එකක් තියෙනවා. මම ඒක මේ description එකේ දාලා තියන්න මේ යාගේ එක සබ් කරලා මේ සපෝට් එකක් දෙන්න යා Q&A එක දාලා තියෙනවා. එතකොට එයාම අහලා තියෙනවා thumbnail හදන්නේ මොකෙන්ද? thumbnail හදන්නේ මේ අර සිංහල ෆොටෝ එඩිටර් කියලා එකක් තියෙන්නේ. මම ඕන නම් ඒ ඇප් එකේ මේ link එක දාන්න ගොඩක් අය දන්නේ නැති සිංහල ෆොටෝ එඩිටර් කියලා ඇප් එකක් තියෙනවා මේ ලංකාවේ ඇප් එකක්. මේකෙන් තමයි හදන්නේ. CapCut එකෙන් නෙමෙයි. අපේ මේ ශාලොම් අහලා තියෙනවා. ආයි කියන්නේ දෙයක් නැහැ නේ ශාලොම් අහලා තියෙන්නේ. මේ ඔයා කරපු මේ ඔයා කරපු මෝඩම වැඩේ. මෝඩම වැඩේ කියන්නේ ඉතින් එහෙම මෝඩ වැඩ කරන්නේ නෑ. මෝඩ වැඩි එහෙම කරන්නේ නෑ. මෝඩ වැඩ කරන්නත් වෙලා නේද? එහෙම මට හරියට උත්තරයක් දෙන්න බෑ. මෝඩ වැඩ නම් කියන්නේ එහෙම නම් කරන්නේ නෑ. ලොකු මෝඩ වැඩේ ඉතින් මේ ඔය කරන වැඩේ තමයි මේ channel එකේ තමයි. දැන් ඔය වීඩියෝ එන්නේ. දැන් ඔය වීඩියෝ කරන්නේ මේ ඕක තමයි කරන හොඳම මෝඩ වැඩේ. ඕ නිකන් කිව්වේ. හරිද? වැඩි ගණන් ගන්න එපා. ඔයාගේ නරකම යාළුවා. නරකම යාළුවා කියන්නේ ඔයාගේ channel එකේ එහෙම නරකම යාළුවෝ කියලාත් නෑ. ඔයාගේ channel එකට එහෙම නරකම යාළුවෙක් නෑ එහෙම. ටිකකට කලින් හිටියා දැන් නෑ එහෙම. එයත් කතා කරනවා එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. එහෙම නරකම යාළුවෝ කියලා කියන්නේ නෑ. තව ඔයාගේ හොඳම යාළුවා. හොඳම යාළුවා තමයි මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. මේ ශාලෝ. හරිද? මේ හොඳම යාළුවා කමෙන්ට් එකක් දාලා ඔයාගේ හොඳ යාළුවා. ඉතින් ඔයානේ කමෙන්ට් එක දාලා දෙන්නේ. ඔයා තමයි හොඳම යාළුවා. එතකොට ආසම කෑම. පීසා. මෙයා නම් කියනවා පීසා කියලා. මමත් හොට් ඩොග් ඔය ඕවා තමයි. එතකොට ආසම බීම. ස්පයිට් තමයි. එතකොට ආසම සබ්ජෙක්ට් එක ඉස්කෝලේ. සබ්ජෙක්ට් එක මතන් ඉස්කෝලේ ලේසිම සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි. මම සාමාන්‍ය ඉංග්‍රීසි වලට තමයි කැමති. නෑ මේ IT වල තමයි මං ආසම සබ්ජෙක්ට් එක IT. එතකොට ෆේවරිට් ප්ලේයර් ඕනම ස්පෝර්ට් එකක ප්ලේයර් කෙනෙක් කියන්නේ මේ ෆුට්බෝල් වල රොනාල්ඩෝ තමයි. එතකොට මේ ලොකු වෙලා වෙන්න කැමති කවුද? ඉතින් මේ දැන් channel එක මම දිගටම කරගෙන යනනේ ලොකු වෙලා ඉතින් වෙන්න කැමති
හේෂාන් ලොග් වගේ හේෂාන් ලොග්ගගේ ඒ වගේ තමයි ඒකිවේ කන්ටෙන්ට් ක්‍රියටගෙන තර ඒක තමයි ඒකයි ඔය තමයි ඩිජිටල් පැත්තෙන් තමයි මේ YouTube කෙනෙක් එන්න තමයි මේ ආස එතවට ආසම පෝන් එක පෝන් එකේ බ්‍රෑන්් එක ආසම එක ඇපල්ලට මන මං ආස සැන්සුම් මේ ස්ටන් ෆයිල්ටර කරතම මං ගොඩක් කාල් ඒක ෆීචස් තියෙන මමත් ආස ඒක කෙල්ල කවුද කෙල්ල තාම නෑ තාම නෑ මන්දන්න ඕ මුකුත් දාගෙන යන්න තාම නෑ කෙල්ලගේ වැඩන්නේ කතා කරලම එහෙම දැම්ම නෑ මේ මම පර්සන්ලි කියන්න කියන්න එහෙම මෙහෙම නෑ මේ පස්සේ බලු එතට ආසම කාරක අවුඩි දන්නවනේ අර රවුන් අර බෝල හතරත් තියෙන්නේ ආසම බයික් වර්ගන මන් දන්න මම ආගම බයික වගේ මං බයික් ගැන දන්න නිල් පාතාග ඔයා කමෙන්ට කර ගැනන්න රිකමෙන්ට ගන්නම බයික් ගැනහම වැඩි දන්න නිල් පාත කටහන්න දොට එඩිට් කරන්නේ තබ්නල් හදන්න ඇප් එක මොකක්ද එඩිට් කරන්නේ අර ෆිමිකෝ කියලා ඇප් එකත් තියෙනවා අර මියසික් වීඩියෝ එඩිට් කරන ඇප් එක ඒකෙන් තමයි මේ එඩිට් කරන්නේ එතකොට තබ්නේල් හදන්නේ ඇප් එක මොක්කයක් දාර මං ඉස්සල කිව්වේ තබ්නේ එතොට අරසි මේ මොනාද තබ්නේල් පෝස් තරව මේ ඔක්කොම ඩිසයින් හදන්න මේ අර සිංහල පොටෝ එඩිටකින් තම එකන බැක්ග්‍රවන්් රිමෝ කිය ඇප් එකක් තියෙනවා බැක්ග්‍රවන්් එක රිමූ කරලා අර ඇපෙන් තම හදන්න එතොට එඩිට්ගන් ෆිමිකෝ එකෙන් තබ්නේල් හදන්න සිංහල පොටෝ එඩිට එතෝට වාට ආදරය කියලා කිව්වේ කවුරුද්ද ආදරී කියලා දෙන්නේ තාත්ත යම්ම ඉදම එතට වාගේ ලයිෆ් එක ලොකුම සීකට් එක මොකක්ද ලොකුම සීකට් එක කියන්නේ චැනල් එක හරිද චැනල් එක ඊමේල් එකයි ඊමේල් එකයි පාස්වර්ඩ් එකනයි ලොකුම රහස සීකට් එක එතට ඔයා කිසිම කෙනෙකුට හිතපු ආදරය හිතන ෆීලිංස් ටික දැනු තියෙන වා කිසිම කෙනෙකුට මට වැඩි තේරෙන්නේ I can't understand. එහෙමයි මං එහෙම ලව් එකක් තිබිලා නෑ මාදර හිතන ෆීලිං නම් නෑ එහෙම නෑ එතෝට ඊට පස්සේ යාල තියෙන අයාම ඔයාට අම්මා තාත්තට කඳු ගිය දෙයක් මොනවද අර ඒකට මට කියන්න තියන්න කලින් වීඩියෝකක් දැම්මන යාලා අලුත් අවුරුදු ලොග්ගේ ඊට පස්සේ ඒක දාලා පොඩි අවුලක් ගිහිල්ලා ඒකම අයින් කරන්න තු හිටියන්නේ ඔව් ඒක අයින් කරන්න තු හිටියන්නේ ඊට පස්සේ පොඩි සීන්නක් ගිහිල්ලා පොඩි අවුලක් ගිහිල්ලා එතන පොඩි සීන්නක් කියා ඒකෙන් තමයි සතුරු මන් දැක්කේ ෆෝන් එකෙන් තමයි එන්න ඒ සීන්නෙන් පොඩි මේකක් ගියා අච්චර තමයි තොට ඊළඟ පස්සේ යනමු ඔයා කිසිම දෙයක් ගත්තොත් මතකට එනි එම්බ්‍රසිං මෝමන්ට් එකක් තියෙනද කියන්න වා කිසිම දෙයක් ගත්තොත් මතකට මතගෙන මුකුත් දෙයක් ගන්න චිප්පයක් ගියොත් මේ මොකක්කර ගෙනාවොත් ඒ කියන්නේ මතකට කියන් දෙයක් ගත්තොත් අරගේ සර ස්කෝල් රිප්ප ගිහිල්ලා එකක් කරන්නවා මේ මෙයා කැඩු හරිද කැඩුව කියන්න නැති කරලා මේ වැඩන් නෑන ගෙනන ඒ මත්තිරින් කියන්න බෑ තොට ඊට පස්සේ අහල තියෙනවා එයා අහල තියෙනවා ඔයාට මිතුරා කියලා හිතෙන්නේ කවුද එයා ඒ කියලා කොහොමද දන්න හොඳම මිතුර ඉතින් චාලුම් තමයි අර ඉස්සල කමෙන්ට් දාලා බෙයා තමයි එතකොට ඒ කියලා කොහොමද දන්නේ ඒ කියලා කොහොමද දන්නේ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් එහෙම තමයි එතකොට ඊට පස්සේ 7 වෙනියට අහලා තියෙනවා ඔයා කිස් එකක් දුන්නේ ඉස්සෙල්ලා කවදද කාටද කිස් එකක් දුන්නේ ඉතින් කාටවත් දීලා නැහැ හරිද එතකොට ඔයා කිසිම මිනිහෙක් ගැන ජෙලස් වෙලා තියේද බයම කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ
මට ඕනදී මං කරනවා එච්චර තමයි ඉතින් එතකොට අහලා තියෙනවා ඔයාට අපේ ගෲප් එකේ කිසිම කෙනෙකුට රෂ් එකක් තිබ්බද නෑ එතකොට ඔයාට දන්නවද කවුරුත් ඔයාව සීක්‍රට් එකකුත් හිටියනම් ආද කියලා ඊට සීක්‍රට් එක කියන්නේ එහෙමත් නෑ සීක්‍රට් එකක් තියාගෙන එහෙමත් නෑ එතකොට මේ මන් දැන් එයාගේ නම කිව්වේ නෑනේ එයා අන්කෝන්ලි i6 කිව් කියලා ඒ කවුන්ටෙන් තමයි ප්‍රශ්න 10 දාලා තිබ්බේ මට මේ අව කියන්න අමතකුණා එයා මොන channel එකෙන් දාලා තියෙන්නේ කියලා එයා තමයි දාලා තියෙන්නේ එතකොට සරිඳු 1 ඉරක් S2L අහලා තියෙනවා නම බලමු සරිඳු කියලා එකෙක් අහලා තියෙනවා ඔයා Days of Ashenගේ යාළුවෙක්ද Days of Ashenගේ යාළුවෙක් නම් නෙමෙයි Days of Ashenගේ යාළුවෙක් නම් නෙමෙයි උනට එයා අඳුරනවා මං එයාගේ වීඩියෝස් බලනවා යාළුවෙක් නම් නෙමෙයි මේ ෆෑන් කෙනෙක් තමයි එයාට මේ ටිකේ සනීප නැහැ කියලා කිව්වනේ නේ මං එයාගෙන් ඇහුවා මගේ වීඩියෝ එකට මේකක් දෙන්න කියලා නෑ ඒක ඕනේ මේ ටිකක් කරලා යාළුවෙක් නම් නෙමෙයි එතකොට සුපුන් සස්සර කියලා කෙනෙක් අහලා තියෙනවා ඔයාගේ මල්ලි කීයේ වසරේද ඔයාලා දෙන්න ඔයාගේ මල්ලි කීයේ වසරේද එයා 3 වසරේ 3 වසරේ මේ ජෝසප් වාසික ඔයාලා දෙන්න රණ්ඩු වෙන්නේ නැද්ද අහන්න එපා ඕවා ගැන රණ්ඩු වෙන්නේ නැද්ද කියන්නේ පැය 24ෙම රණ්ඩු වෙන එක තමයි වෙන්නේ ඒව නම් කියලා කියන්න දෙයක් නැහැ පැය 24ෙම ඉතින් රණ්ඩු වෙනවා හරිද ඊට පස්සේ රණ්ඩුන හොඳම දවසේ වුණ කතාව කියන්න රණ්ඩුන හොඳම කතාවේ දවසේ කතාව කියන්නේ දැන් මෙයයි මල්ලි මේ මමයි මල්ලි ඇඳේ පාඩම් කරගෙන හිටියා ඊට පස්සේ අපි දැන් මෙයාත් විහිළු කරනවා ඊට පස්සේ ඔම සීන්නයක් වෙලා මේ මෙයා තල්ලු කරලා මාව ඇදෙන් වැටුණා නෙට් එකත් කඩාගෙන හරි කොහොමද වුණා ඇදෙන් ඊට පස්සේ ඕක මේ අම්මා ඇවිල්ලා ඊට පස්සේ ටිකක් බැනලා කොහොම සීන්නයක් වුණා ඕක ඒක තමයි උනේ සාමාන්‍ය රණ්ඩු හොඳ උණ කතාව ඒක තමයි ඉතින් රණ්ඩු නම් බැලුම් ආනවා ගුටි යනවා ඕක තමයි එහෙම කතාවක් කියන්නේ නැහැ ඉතින් කතා නම් ගොඩක් තියෙනවා එහෙනම් වෙනම වීඩියෝක් කරන්න ඕනේ ඒකට දවසින් දවස ඉස්කෝලේ ගුටි කාපු අවස්ථාවක් තියෙනම් කියන්න ටීචර්ස් මම නම් තාම කාගෙන්වත් එහෙම ගුටි කාලා නැහැ ඉතින් හරි ලස්සනයි සින්දු කියන්න පුළුවන්ද ආසම YouTube channel එක මේ සින්දු කියන්න පුළුවන්ද සින්දු කියන්න නම් බෑ ඩ්‍රම්ස් නම් ගහන්න පුළුවන් මේ ඔය වීඩියෝ කරනවානේ මේ වීඩියෝ එකට එහා පැත්තේ තියෙන ඩ්‍රම් සෙට් එක මේ එහා පැත්තේ මෙතන මම අත දිහා ඉන්නේ ඩ්‍රම් සෙට් එක එතකොට මම මේ සින්දු කියන්නේ ඩ්‍රම් සෙට් තමයි ගහන්නේ එතකොට ආසම YouTube channel එක ආසම YouTube channel එක මේ ආසම YouTube channel එක ගොඩක් තියෙනවා තනුක්ස් බ්‍රෝ ඉන්නවා එතකොට මිනි ප්‍රොඩක්ෂන් Days of Ashen තව ඒ ශාල්ලෝක් තව සහත් vlog ගොඩක් channel තියෙනවා සාමාන්‍යයෙන් ආසම එකනේ ආසම එක ගත්තොත් මම වැඩිපුරම බලන්නේ sl.com ගේ වීඩියෝස් ඒ කියන්නේ YouTube සම්බන්ධ මෙයා තමයි ඔය අනම්මනම් බලන්නේ මම සාමාන්‍ය YouTube බලන්නේ අවශ්‍ය YouTube ගැන ඉගෙන ගන්න කිව්වේ මේ දෙයකට තමයි ඒතකොට මම ආසම YouTube channel එක sl.com මම ටීවී එකෙන් එයා හින්දා තමයි මෙහෙම හරි channel එක ටිකක් තැනකට ඇවිල්ලා තින්නේ කියලා මං හිතනවා එයාගේ දේවල් ඉගෙන ගන්න. එතකොට අපේ wolves 2332 අහලා තියෙනවා ඒ මතීස්ද කොයිද? ඔව්. එයා අහලා තියෙනවා මේ what's the dumbest thing you ever gotten in trouble for? dumbest thing කියන්නේ අම්මේ මේක මං මේ සිංහල වලින් explain කරන්න. dumbest thing කියන්නේ මෙහෙමයි. දැන් මං channel එකේ monetize apply කරන්නේ. monetize apply කරාට පස්සේ දෙපාරකටම reject වුණා. ඒක තමයි මේ dumbest thing you ever gotten trouble එකක් මේක monetize rejected යවුල්නේ. ඒක තමයි ටිකක් මේ dumbest thing. ඒතකොට if your life was a movie what would it be called? මගේ ජීවිතේ කතාවක් වුණා නම්
ඒකට කියන නමනේ වහන්නේ එතෝට මේ ඒකට කියන්න ඉතින් ඩේස් ඔෆ් ඩිහෙන්න ගෙතම මූවියක් එද එතෝට what's your most random talent? My most random talent is playing drums. Third, what you could instantly be good at any sport, which one would you pick? Swimming hari basketball hari තමයි. Swimming කියලා තමයි මම හිතන්නේ. එතකොට what's your go to snack when you pretending to study? snack කියන්නේ මේ මම කද්දි බිස්කට් තමයි කන්නේ. biscuits. එතකොට if you had to switch lives within one person at your school for a day, who are you picking? ස්කූල් දවස best friend තමයි ශාලොම්. එතකොට what's your most embarrassing childhood memory you can actually laugh at now? මං ඒක මේ සිංහලෙන් කියන්න. මං ඒ කාලේ තාත්තගෙන් ඉල්ලනවා බෝලයක් හරිද. ඒ බෝලේ මේ මට මේක ඉංග්‍රීසි වලින් කියන්න බෑ. ඒතකොට හින වෙලා යනවා. මේ මම සිංහලෙන් එක්ස්ප්ලেইন කරන්න මේ ඕන බෝලයක් තියෙනවා හරිද. දෙහි ගහක් තියෙනවා. දෙහි ගහේ ඔයාලා දන්නවනේ කටු තියෙනවා කියලා. එතකොට මං මේ බෝලේ අරන් දෙහි ගහට දානවා. දෙහි ගහට දැම්මට පස්සේ බෝලේ කටු යනකොට පස්සේ උලන් යනවානේ. ඉතින් ඒක එහෙම කාලයක් වෙලා ඉතින් එන ඊට පස්සේ දැන් ඒක තාත්තා තමයි දන්නේ. එතකොට තාත්තා මට ඒක මතක් කරද්දී hina යනවා. ඉතින් ඒක තමයි දැන් වහන්නේ පොඩි කාලේ වුණ දෙයක්. දැන් මතක් වෙද්දී hina යනවා. ඉතින් ඒක තමයි ඇත්තම කිව්වොත් තියෙන්නේ. එතකොට what's one thing your friends will roast you for immediately? යාළුවෝ ඉතින් එහෙම කරන්නේ නැහැ. මොකක් කරේ නෑ එහෙම යාළුවෝ නම් කරන්නේ නැහැ එහෙම. එතකොට යා අහලා තියෙනවා if you had rupees ලක්ෂයක් නේ right now what is the first dumb thing you spend on? ඒක ඉතින් මම ස්පෙන්ඩ් කරන්නේ PC එකක් හදාගන්න එක්කෝ මේ ස්ටුඩියෝ එකේ මේ තව බඩුවකක් ගන්න දෙන ඒවටයි ෆෝන් එකක් ගන්නයි ඒවට තමයි. එතකොට මතිෂ් JYN අහලා තියෙනවා උඹ මේ කමෙන්ට් එක ඩිලීට් කරන්න බෑ. උඹට කොහොමද එකපාර 7000ක් ආවේ අනිත් එක වීඩියෝ එකකට විතරක් කොහමද 50k views ආවේ උඹ සල්ලි දීලා සබ් එකෙන් views ගත්තේ. සල්ලි දීලත් පොඩ්ඩක් ගත්තා. ඔක්කොම වගේ සල්ලි දීලා ගත්තේ නෑ හරිද? පොඩ්ඩක් වගේ තමයි ගත්තේ. මෙහෙම දැන් කාලේ හැටි සල්ලි දීලා ගන්න බෑ. මොකද channel ගොඩක් delete වෙනවා. මොකද එහෙම ඒක YouTube එකෙන් අහුනොත් ඉවරයි. ඒකින්ද කලින් මේ channel එකේ drum cover channel එක යන්නේ තිබ්බේ. ඒකින්ද ප්‍රශ්නයක් නෑ. දැන් vlog කරන හින්දා මම මහන්සියෙන් videos දාලා චුට්ටක් නැත්තම් මට 2k ගහන්න ඉන්නේ නෑ. මම videos දැම්මින්ද තමයි 2k ආවේ. මේමයි සල්ලි දීලා ගත්තේ නෑ කියන්න බෑ. චුට්ටක් ගත්තා. එතකොට 50k views ආවේ. ඒ කියන්නේ ඒ වීඩියෝ එක මම delete කරා. ඒක drum ගහන එකක් තිබ්බේ. ඒකේ මේ fake engagement එකක් හින්දා මේක අයින් කරන්න ඕන. ඒක තිබ්බොත් මේ YouTube එකෙන් channel එක උනත් අයින් කරලා දාන්න මේ පුළුවන්කම තිබ්බින්දා බායි හිතනින්ද ඒක අයින් කරා. එතකොට හරි අපේ Q&A වීඩියෝ එකේ අහලා තියෙන්නේ මේ ප්‍රශ්න ටික තමයි. මේ ওই ෆෝන් එකේ බැටරි බහලා තියෙන්නේ මේ කට්ටියට මං උත්තර දුන්නා. මේ එහෙනම් අලුත්ම තව DN vlog YouTube channel එකේ අලුත්ම vlog එකකින් හම්බෙමු. මම මේ සතියේ තව vlog එකක් දානවා මේ beach vlog එකක්. ගොඩක් අය අහලා තිබ්බ. දැන් Q&A එකත් මට දාන්න පරක්කුනේ මේ මොනවද exam එක තිබ්බද? exam එක පාඩම් කරන්න බෑ ඒකින්ද. එතකොට මේ exam එකට පාඩම් කරන්න ඕන හින්දා මම වීඩියෝ දැම්මේ නෑ. දැන් exam එක ඉවරයි. දැන් ඒකින්ද තමයි මේ Q&A එක කරන්නේ. එතකොට කවුරුත් අහලා තිබ්බේ නෑනේ මට YouTube එකෙන් කීයක් ගෙවනවද කියලා. මං ඕන නම් මේ පෙන්නන්නම් මේ මං මොනිටයිස් කරගත්තේ මාර්තු 1. දැන් තාම සතියක්වත් නෑ මොනිටයිස් වෙලා. අද කාද අද බාර තියෙන්නේ සතියක්වත් නෑ. තාම මං හිතන්නේ මොනිටයිස් කළා. මේ දවස් 2කට 3ට මේ දවස් 3ට මට කවුරුත් දාලා තිබ්බේ නෑ. මම මේ නිකන් දෙන්නේ. මේ දවස් 3ට මට YouTube එකෙන් ගෙවලා තියෙන්නේ රුපියල් 749. අපි හිතමු 750ක් කියලා. ඒතකොට 750ෙන් මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ ඩොලර් නෙමෙයි රුපියල් 750යි. ඒ වන්න බලන්න.
750ක් තමයි මට මේ ගෙවලා තියෙන්නේ. කවුරුත් ඒක අහලා තිබ්බේ නෑ. මම ඊයේ පෙරේද මොනිටයිස් කරද්දී. මේ දවස් දෙකකට සාමාන්‍යයෙන් 749 ගෙවලා තියෙන්නේ. තාම රුපියල් එකක්වත් නෑ. හරි එහෙනම් මේ මම එක ලිකන් වගේ කිව්වේ. එහෙනම් අපේ කිව්වන්නේ වීඩියෝ එක ඔක්කොම පස්සේ ඉවරයි. මම තව vlog දානවා, beach vlog දානවා. ඔයාලා හැමන්නේ කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් ආයි කියන්න දෙයක් නැහැ. ආයි තවත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මෙතන කැතයි, මෙන්න මෙතන කැතයි මොකක් කරේ උල තියෙනවා. මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක හදා ගන්න පුළුවන් නේ. මේ මොකක් කරේ උල තියෙනවා නම් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් ගේමක් දීලා edit කරලා දාන්න. මේ එහෙනම් අලුත් වීඩියෝ එකක් සෙට් වෙමු. ගිහිල්ලා එන්නම්. මගේ යාළුවෝ හැමෝටම මෙයත් එක්ක බුදු සරණයි දෙවි පිහිටයි.